ලොකු කැපිටල් නැති අයට එහෙම නැත්නම් ලොකු මන්ත්ලි ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න බැරි අයට එයාගේ කැපිටල් එක ග්‍රෝ කරගන්න පුළුවන් විදිහක් තමයි penny stocks වල ඉන්වෙස්ට් කරන එක. හැබැයි අපි තේරුම් ගන්න ඕන මේ penny stocks වල ඉන්වෙස්ට් කරන එක extremely risky දෙයක් වෙන්න පුළුවන් දැනුම නැත්නම් විශේෂණ හැකියාව නැත්නම්. අද අපි යන ගමන් බලමු වොරන් බෆට් මේ penny stocks ගැන මොන වගේ ඔපිනියන් එකක්ද දීලා තියෙන්නේ කියලා. ඊට අමතරව මතක තියාගන්න අද අපි අලුත් ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගන්නෙ declining pace එක ගැන. මේ සෙෂන් ටික ඔක්කොම රෙෆර් කරලා බලන එක වැදගත් වෙනවා. penny stocks කියන්නේ සරලව මතක තියාගන්න හුඟක් අඩු මුදලට ට්‍රේඩ් වෙන කම්පැනි. එතකොට මෙන්න මේ අඩු මුදලට ට්‍රේඩ් වෙන කම්පැනි කොටස් දෙකකට අපිට වර්ග කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් බිස්නස් එකක් එයාලා ස්ටාර්ට්අප් එක ගත්තා නම් අන්න ඒ වෙලාවට මේවා penny stocks විදියට තමයි මුලින්ම ඔපරේට් වෙන්නේ. ඊළඟට තියෙන බිස්නස් එකක් extremely risky condition එකකට આવොත් එහෙම නැත්නම් bankruptcy වලට ලං වුණත් අන්න ඒ වෙලාවටත් අපිට මේ penny stocks විදියට තමයි ඒවා බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතකොට ඇත්තටම ආයෝජක විදියට තේරෙනවා penny stocks වල වුණත් opportunities අපිට grab කරගන්න පුළුවන් අන්නේ ව්‍යාපාරයේ starting up pace එකේ තියෙනවා නම්. bankrupt වෙන pace එකට අපි කියනවා decline pace එක කියලා. එහෙම නැත්නම් business එක high risk condition වලට ඇවිල්ලා value එක decline වෙන එක යන pace එක කියලා. I think if you're working with a small amount of money with exactly the same background that Charlie and I have and same ideas, same whatever ability we have, I think you can make very significant sums, but as soon as you start getting the money up into the millions, many millions, the curve on expectable results falls off just dramatically. බෆට් මෙතන අදහස් කරන දේ තමයි ඊටාම කුඩා වත්කම් ප්‍රමාණයක් තුලින් අධික ලාභ උපයන්න හැකියාව තිබුණත් ඔයාගේ කැපිටල් එක යම් ප්‍රමාණයකට වර්ධනය වුණාට පස්සේ මේ ක්‍රමවේදය ඊටාම අවදානම් විය හැකි බවයි. උදාහරණයකට රුපියල් 1කට ට්‍රේඩ් වෙන penny stock එකක් රුපියල් 5 දක්වා යාමේදී 800ක විශාල ලාභයක් උපයන්න පුළුවන් වුණත් අපිට තේරෙනවා යම් ආකාරයකට මේක 750 වැනි මට්ටමකට වැටුනොත් 150කින් ඔයාගේ ධනය විනාශ වෙනවා කියලා. අමතරව අපි තේරුම් ගන්න ඕන penny stocks manipulate කරන්න ලොකු හැකියාවක් තියෙනවා social media, ජනප්‍රිය පුද්ගලයින්, brokerage firms සහ ආයෝජන වංචාකරුවන් වැනි අය හරහා. මේ අවස්ථාවල අදාළ penny stocks විශාල ලෙස ප්‍රොමෝට් කිරීම තුළින් මිල ඉහළ යැවීමත් සමගම අදාළ සීමාවන් වලදී මැනිපියුලේටර්ස්ලා ඔවුන්ගේ කොටස් විකුණා දමනවා. මේ ක්‍රමවේදය අපි pump and dump කියලාත් හඳුන්වනවා. ඒ නිසා සාර්ථක ආයෝජකයෙක් penny stocks වෙත යොමු වෙද්දී ව්‍යාපාරයේ යම්කිසි වර්ධන සීමාවකට growth pace එකකට ළඟා වෙනකන් සිටිය යුතුයි. මේ කන්ඩිෂන් එකට කියනවා අපි risky growth pace අවස්ථාව කියලා. බිස්නස් එකක් ස්ටාර්ට්අප් pace එකේ නම් growth pace එකට මාරු වෙන අවස්ථාව කියලා. එතකොට මේ වගේ දේවල් ෆන්ඩමෙන්ටල් වලින් ඇනලිස් කරන්න හරිම අපහසුයි. ඔන්න එතකොට අපිට කෑෂ් ෆ්ලෝ ඇනලිස් වලට එන්න වෙනවා. දැන් තමයි අපි කෑෂ් ෆ්ලෝ concept කතා කරන්න පටන් ගන්න. මේ වගේ තියෙන විශේෂත්වය තමයි අපි දන්නවා බිස්නස් එකක් ඇත්තටම grow වෙන්න කලින් අපිට හෝල්ඩ් කරන්න පුළුවන් නම් ඉන්වෙස්ට් කරගන්න පුළුවන් නම් අපිට extremely massive profit margin වලට යන්න පුළුවන් කියලා. එතකොට අපිට මෙන්න මේ penny stocks වල අන්න ඒ වගේ opportunities තියෙනවා කියලාත් අපි තේරුම් අරන් ඉන්න ඕන. තව අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි risky growth pace අවස්ථාව. එහෙම නැත්නම් overall growth investment ලංකාවේ market එකේ තියෙන්නේ බොහොම කීපයයි. එතකොට මේ දේවල් හරියට අඳුර ගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. තවත් විදිහකට ගත්තොත් අපිට හිතන්න පුළුවන් IPO කියන්නේ මෙන්න මේ startup pace එකේම තියෙන ඒවා නේද කියලා. සාමාන්‍යයෙන් මම personally කැමති නෑ IPO වල invest කරන්න. මොකද මේ IPO ආවත් ඇත්තටම මේ වගේ තියෙන data ප්‍රමාණය බොහොම පොඩි. එතකොට ෆන්ඩමෙන්ටල් වලින් අපි දන්නවා අනිවාර්යයෙන්ම අවුරුදු 12ක කාල සීමාවක දත්ත ඇනලිස් කරලා බලන්න ඕන. සාමාන්‍යයෙන් කෑෂ් වලින් නම් අවුරුදු 6ක ප්‍රමාණවත් නමුත් 8ක් විතර කන්සිඩර් කරලා බලන්න ඕන. එතකොට මේ එන IPO වල ඉෂුව එක තමයි අපිට ඒ වගේ data නැති එක. ඒ වගේම තමයි අපි දැන්ටමත් කතා කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් බිස්නස් වලට එයාලගේ value එහා මෙහා කරන්න පුළුවන්. එහෙම නැත්නම් financial statement වල තියෙන value manipulate කරලා මේවා පෙන්වන්න පුළුවන් grow වෙනවා කියලා. අන්න එතනත් අපිට ලොකු risky condition එකක් එනවා හරියට ඇනලිස් කරන්න data නැති එක. සාමාන්‍යයෙන් penny stocks වල මිල විචලනය විශාල ලෙස සිදු වුණත් අපි තේරුම් ගන්න ඕන මෙවැනි ව්‍යාපාර බොහෝ අවස්ථාවල මූල්‍යමය ගැටලු වලට වගේම එම ව්‍යාපාරය තුළට මුදල් ගැලීමේ ප්‍රශ්න තිබිය හැකි බව. අඩු මාකට් කැපැසිටි, ට්‍රේඩ් වෙන වොලියුම් නිසාම penny stocks වල මිල විචලනය හෝල්ඩින් ප්‍රමාණය වැඩිම අයගේ
වේල්ස්ගේ ඩිසිෂන්ස් මත තීරණය වෙනවා. වොරන් බෆට් අදහස් කරන විදිහට ඔයාට ලොකු කැපිටල් නැතිනම් අඩු මිලට කොටස් මිලදී ගැනීම හරහා අධික ලාභ උපයන්න හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම ව්‍යාපාරයක රිස්කි ග්‍රෝත් පේස් විශ්ලේෂණ හැකියාව තියෙනවා නම්. නමුත් අපි තේරුම් ගන්න ඕන penny stocks වල තියෙන අඩු ලික්විඩිටි තත්ත්වය නිසාම buying හෝ selling decisions ගැනීම ඉතාම අපහසු දෙයක් වෙන්න පුළුවන් බව. අමතරව high volatility තත්ත්වයන් ආයෝජකයන්ට ලාභ මෙන්ම අධික අලාභ තත්ත්වයන්ද අත්කරන්න පුළුවන් බව. මෙතන ඕවරෝල් එකක් විදිහට අපි මතක තියාගන්න ඕන දේ තමයි penny stock එක ඉන්වෙස්ට් කරනවා නම් අඩුම තරමේ මේ බිස්නස් එක growth phase අවස්ථාවකටවත් ඇවිල්ලා තියෙන්න ඕන. මේක බැරි වෙලාවත් startup phase එකේ නම් තියෙන්නේ. එහෙම නැත්නම් decline phase එකේ නම් තියෙන්නේ. අන්න ඒ වෙලාවට අපි ටිකක් හිතලා බලන්න ඕනේ මේ වගේ ඉන්වෙස්ට් කරන්න කලින්. ඊළඟට කවුරු හරි ඉන්ඩිවිජුවල් කෙනෙක් එහෙම නැත්නම් brokerage firm එකකින් penny stocks ගන්න ඔයාව push කරනවා නම් මේක සමහර වෙලාවට manipulation එකක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ඔයාලා පොඩ්ඩක් හරියට මේ දේවල් අධ්‍යයනය කරලා තියාගන්න ඕන. ඊට අමතරව ඔයාලට මේ වගේ ඇත්තටම legally action ගන්නත් පුළුවන් සෙක් එකකට දැනුවත් කරලා. දැන් අපිට තේරෙනවා ඇත්තටම grow වෙන්න පටන් ගත්තේ නැති business එකක්. startup phase එකේ තියෙන business එකක් analyze කරලා බලාගෙන ඉන්න එක තමයි අපිට ගන්න පුළුවන් හොඳම strategy එක මෙන්න මේ growth investment approach ගන්න කලින්. ඊළඟට මෙහෙම නැති අවස්ථාවලත් ඇත්තටම business වල opportunities තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ decline phase එක business එකේ decline phase එක short term නම් අපි දන්නවා කොහොමද price එක අන්න drop වෙන්න බලනවා. ඒ වගේ වෙලාවකටත් අපිට හරියට ඇනලිස් කරලා බලන්න පුළුවන් නම් මේවා ඉන්වෙස්ට් කරගෙන යන්න පුළුවන්. මේ decline phase වල ඉන්වෙස්ට් කරන තව ස්ට්‍රැටජි වර්ගයක් තියෙනවා. Cigar-butt investment strategy කියලා බෙන්ජමින් ග්‍රෑම්ගේ බෆට්ලාගේ කරපුවා. අපි ඊළඟ සෙෂන් එකෙන් කතා කරන්නේ මෙන්න මේ cigar-butt investment strategy සහ decline phase එක හරියට කොහොමද වෙන් වෙන්ම අඳුරගන්නේ කියලා.